ජීවිතේ හිතන දේ වෙන්නේ නෑ, වෙන දේ හිතාගන්න බෑ කියන වචන ටිකට තවත් මොන උදාහරණද? ඊයේ ලස්සන දවසක්. දහසක් බලාපොරොත්තු තියාගෙන නුවර ඉඳලා කොළඹ ආවේ. යද්දි මුළු ජීවිතේම සතුටුම දවස ඊයේ වෙයි කියලා හිතාගෙන. ඒත් එක හෝරාවයි ගත වුණේ. හැමදේම වෙනස් වුණා. සතුට අරන් යන්නාව මම මහා මඟ තනි වුණා. මහා වැස්සේ මං වෙනුවෙන් බලාගෙන ඉන්න ගෙදර අයගේ හිත් හදන්න ඕන නිසා මං පරිස්සමෙන් ඉන්නවා. ඔයාලත් පරිස්සමෙන් ඉන්න කියලා කිව්වා. තවත් පැය දෙක තුනක් ගත වුණා. මහා වැස්සේ අකුණු සැර මැදින් කොළොන්තොට යට වුණා. පුංචිම පුංචි බලාපොරොත්තුවයි තිබුණේ. කෝල් එකක් අරගෙන ඔයාලා සතුටින් ඉන්නවද කියලා අහන එක. අප්පච්චි කරන්ට් එක නෑ. කරන්ට් එක ආවහම චාර්ජ් කරලා ගන්න. ඔයා පරිස්සමෙන් ඉන්න කිව්වා. මොනව කරනව ඇද්දිද? ගස් කොළන් කඩා වැටිලා නා යනවා කියලා ඇහෙනකොට ජීවිතේ මේ තරම් අසරණ වෙන්න එපා කිසිම කෙනෙක්. මං බලන් ඉන්නේ එකම එක කෝල් එකක් කරගෙන අප්පච්චි ඔයා පරිස්සමෙන් ඉන්නව නේද? අපිත් පරිස්සමෙන් ඉන්නවා කියනකම්. මට යන්න පුළුවන් වුණා නම් මගේ අයත් එක්ක මැරුණත් මට දුක නැහැ. හැම කෙනෙක්ම රැක දෙන්න දෙවියනේ. ඉක්මනින් මේ හැම දේම වෙනස් වෙලා තිබුණා වගේ වෙන්න. ඉක්මනට එන්නම් මගේ අම්මේ. පරිස්සමෙන් ඉන්න. ආදරේ. බුදු සරණයි.